අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අප්‍රේල් 11 සිට ලබා ගැනීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වන විටත් තැන්පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය වැඩිදුරටත් පවසනවා. එමෙන්ම 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩි කළ දීමනාද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 17,37,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 5,80,944ක් සඳහා රුපියල් බිලියන 2.9ක මුදලක්ද ගිණුම්ගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටිනවා.